සමහර වෙලාවට මනුස්ස ලෝකේ ඉපදිච්ච සමහර අය අපි දකිනවා බොහොම දුප්පත් ජීවිත ගත කරනවා. බොහොම අමාරුවෙන් වේල කාලා ජීවත් වෙන්නේ. වේලක් කර වේලක් කාලා ජීවත් වෙනවා. සමහරලාට කෙනකින් ඉල්ලගෙන කාලා ජීවත් වෙනවා. සමහර අය බොහොම හොඳ මාලිගා වගේ ගෙවල් හදාගෙන බොහොම සැපසහිත වාහන වල ගමන් බිමන් යමින් සමහර අයගේ ජීවිතේ එහෙම තියෙනවා. එතකොට ඔක්කොම මිනිස්සු මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතරම මේ වාගේ එක එක තරාතිර මේ ජීවිතේ තියෙන්නේ ඇයි කියන කාරණාවට දෙන්න තියෙන උත්තරේ තමයි මිනිහෙක් වෙලා ඉපදෙන්න සංසාරේ පින් කරලා තිබුණ උතුම් සිල් රැකලා නමුත් එයා දන් දීලා තිබුණේ බොහොම අඩුයි. උපදින්න තැන මොකද්ද කියලා තීරණය කරන්නේ සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ දානය. ආන්ගේ සංසාරේ දන් දීපු හැටියට තමයි අපිට ලැබිලා තියෙන්නේ. විශේෂයෙන් මේ සමහර අයට තියෙන ප්‍රඥාව, සමහර අයට තියෙන වාහන, සමහර අයට තියෙන ගෙවල්, ඒ වගේ උතුම් තැනට ආවේ ඒ දේවල් දන් දීපු නිසා. මොකද අපේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ ගමන් කරන පුජ්‍යලයකට දාන වස්තු 10ක් දේශනා කරලා තියෙනවා. මේ දස දාන වස්තුවම කෙනෙක් සම්පූර්ණ කරන්න ඕනේ. බොහෝම හොඳ යාන වාහන ලැබෙන්නේ මොනව කරාමද? භාග්‍යතුන් වහන්සේ ඒකට දේශනා කරලා තියෙනවා මේ ශාසනයට යානා පූජා කරන්න ඕනේ කියලා. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් අපි වාහන පූජා කරන්න ඕනේද කියලා. එහෙම එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. කොයිතරම් අපූර්වද බුදුදහම. කොයිතරම් පහසුවෙන් මේ පින්කම් කරන්න පුළුවන්ද? අපි භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ යානා පූජාව කියලා සඳහන් කළේ පාවහම් පූජාවට. හොඳ පාවහම් දෙකක් සිල්වත් ගුණවත් උතුමන්ට පූජා කරනකොට සංසාරයට හම්බ වෙන්නේ හොඳ යාන වාහන. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ මහා ප්‍රඥාවල් ලැබුවේ කොහොමද? සමහර අයගේ තියෙන ඒ අවබෝධයේ දැනුම තව කෙනෙක් පුදුම කරනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා සුවඳ පූජා කරන්න කියලා. හැබැයි ඉතින් මේ පූජාවල් ගාව හැම එකකම තියෙනවා තව විශේෂත්වයක්. මොකද දන් දෙනකොට දාන දාස, දාන දායක, දානපති කියලා 3 දෙනෙක් ඉන්නවා. දාන දාස කියලා කියන්නේ තමන් පරිහරණය කරනවට වඩා අඩු මට්ටමින් තමයි දානෙට දෙන්නේ. දාන දායක කියලා කියන්නේ මම පරිහරණය කරනවා වාගෙම තමයි දානෙ දෙන්නේ.